ACX coin එකේ ට්‍රේඩ් එකක් ගැන අප්ඩේට් එක මම අරන් ආවේ. ඔයාලට පේනවා බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් තියෙනවා. මේක හැබැයි අපිට Binance chart එකේ තාම පේන්නේ නැහැ. අපි ඩේ chart එකට ගියොත් ඩේ chart එකේ මෙතන බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් තිබිලා තියෙනවා. හැබැයි සමහරට ඉතින් ට්‍රේඩ් ඕපන් වෙනදී මේක ෆියුචර් තියෙනවා ස්ටොප් ලොස් හන්ට් කරලා හරි ඒ වගේ එකක් තියෙනවා. ස්ටොකැස්ටික් පහලට ක්‍රොස් වෙමින් තියෙනවා. මෙතනින් ඩවුන් එකක් ඇවිල්ලා ස්ටොකැස් මේ විතර තියෙන බුලිෂ් ඩයිවර්ජන්ස් එකකින් ලීඩ්ලා යන්න පුළුවන්. අපි 4 hour chart එකට ගිහිල්ලා බලුවොත් පල්ලෙහාට එන සීන් එකක් තමයි පේන්නේ. ඩේ chart එකේ මෙමු අපි ගන්නවා නම් try කරන්න ඕනේ මෙන්න මෙතන තියෙනවා වගේ අප් ට්‍රෙන්ඩ් එකක්. ඒකට අවශ්‍ය සාධක වලින් කොටසක් දැනට සපෝට් ලා තියෙනවා. උදාහරණයක් විදිහට මේ වගේ ඩවුන් ට්‍රෙන්ඩ් එකක් ඇවිල්ලා තියෙනවා. ඊළඟට බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් තිබිලා තියෙනවා. මෙන්න මෙතන වලට පේන ස්ටොප් ලොස් බුලිෂ් ඩයිවර්ජන්ස් එක තියෙන මෙතන. ඊට පස්සේ ස්ටොප් ලොස් හන්ට් කිරීම මෙන්න මෙතන වෙලා තියෙනවා. ඊට පස්සේ අප් ට්‍රෙන්ඩ් එක කන්ටිනියු වෙලා තියෙනවා. අපි ඩේ chart එක ගත්තොත් ඔයාලට පේනවා මේකේ ඩවුන් ට්‍රෙන්ඩ් එක දිගටම ඇවිල්ලා බුලිෂ් ඩයිවර්ජන්ස් එක දීලා ස්ටොප් ලොස් හන්ට් කරලා තියෙනවා. මෙතන ඉඳන් තව එක ග්‍රීන් කැන්ඩල් එකක් දුන්නා නම් බයි නැතුව එන්ටර් වෙලා ස්ටොප් ලොස් එකකුත් තියාගෙන ඉන්න පුළුවන්. මේක ස්පොට් එකේ මම නම් ස්පොට් එකේ බයි කරත් ස්ටොප් ලොස් වලින් නැයින් වෙනවා. කොයින් වල හිර වෙන්න බෑ. වලට පේනවා නේ මේ කාලයක් තිස්සේ මේවා වෙන කොයින් එච්චර හොඳ කොයින් නෙමෙයි. long term බය නැතුව හෝල්ඩ් කරන්න බෑ අපිට මේවා. ඔයාලගේ අදහස මොකද්ද? ෆයිනෑන්ෂල් ඇඩ්වයිස් නෙමෙයි කොහොමත් මේවා. මේ ඉතින් Binance chart එකේ අර ඔයාලට මම කලින් කියපු විදිහට මේ අපි එන්ටර් වෙලා try එකක් ගත්තා. මෙන්න මෙතන 20 moving average එක උඩ consolidate වෙච්ච හින්දා උඩට යයි කියලා හිතලා හැබැයි හරිය ගියේ නෑ. පල්ලෙහාට ආවා. ඉතින් මම buy කරා. ඊට පස්සේ exit වුණා. මේ stop loss වලින් exit වුණා. දැන් ඉන්නේ මෙතන තාම අපිට පේනවා 20 moving average එකෙන් rejection එකක් වගේ තමයි එන්නේ. Binance chart එක නවලට පේන දැන් මේ සීමාව ඉඳන් මේ සීමාවට යනකොට මෙන්න මෙතෙන් එනකොට RSI එක යටින් කලද බැලුවොත් ඒ points දෙක බැලුවොත් up trend එකක් තියෙන කියන්නේ divergence එකක් වගේ price එක උනත් මේ සීමාව ඉඳන් මෙතෙන්ට ගත්තොත් price එක down වෙලා RSI එක
වැඩි වෙලා තියෙනවා. ඉතින් මට හිතෙනවා මෙතනදී රිස්ක් එකක් ගත්තට කමක් නැහැ කියලා. මේ ෆයිනෑන්ෂල් ඇඩ්වයිස් නෙමෙයි, এডুকেෂන් පර්පස් කරන්නේ. පොඩි ගැටලුවකට තියෙන ටිකක් බලන්න ඉඳලා ෆෝවර් chart එකේ green candles open වෙනවා නම් මේකට එන්ටර් වෙලා stop loss තියන් ඉන්න එක හොඳයි කියලා මට හිතෙනවා. බලන්න මොකද වෙන්නේ කියලා. ෆයිනෑන්ෂල් ඇඩ්වයිස් නෙමෙයි, අන්තිමට කියනවා ඔයාලා රිස්ක් එක අරන් ප්‍රොෆිට් එක හරි රිස්ක් එක හරි දෙකම ඔයාලා තමයි දරා ගන්න ඕනේ.